මට මේක කෝටි ගාණක් වටිනවා. මේ තෑග්ග මට එවලා තිබ්බේ දිල්හාන් vlogs කියලා. ඔයාලා දැකලත් ඇති YouTube channel එකක් කරනවා. එතකොට මේ දිල්හාන් තමයි මට මේ තෑග්ග එවලා තිබ්බේ. ඉතින් මේ දිල්හාන් vlogs ගේ YouTube channel එක ගැනත් අපිට කතා කරන්න තියෙනවා වෙන මේක විශේෂ YouTube channel එකක්. අපි බලමු මෙයා මට මොනවද එවලා තියෙන තෑග්ග කියලා. මට එවලා තියෙන ශ්‍රී ලංකන් ඕපන් නැත්තම් කහඳ කෑල්ලක්. අස්සන්න දාලා මෙන්න මේක තමයි වටින්නේ. ස්පීන් ටයිටනයිට් ස්පීන් ටයිටනයිට් එහෙම අපි ඉස්සරහට මේවා ගැන සම්පූර්ණ වීඩියෝස් කරමු. මේවල RI values ඊට පස්සේ ස්පෙක්ට්‍රම් එක ගැන එහෙම. ස්පීන් එහෙම අපිට සාමාන්‍යයෙන් හම්බෙන ගලක්. හරි මේ ලස්සන ගලක්. මොකද මේකේ මේ ෆයර් එක එහෙම වැඩි ස්පීන් වල ෆයර් එක එහෙම වැඩි. ඇයි ඒකට වෙන්න හේතු එහෙම අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ස්පීන් කෑල්ලක් තියෙනවා. ස්පීන් එහෙම ලේසියකට හොයාගන්න නැහැ රෙයා ගලක් මේක. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තව සැෆ්‍රීන්. මම හිතන්නේ සමහරට ඔයාලා අහලා ඇත්තෙත් පළවෙනි වතාවට වෙන්නේ නැති සෆායා වගේ හින්දා. සෆායා වගේ මේක බ්ලූ කලර් එකක් තියෙන සැෆ්‍රීන්. මේක නම් චුට්ටක් ජෙම් ක්වොලිටි එක අඩුයි. නමුත් ඉතාමත් වටිනා ගලක්. මොකද අපි ගොඩක් වෙලාවට මමත් අහලා තියෙනවා. නමුත් අර මගේ කලෙක්ෂන් එකට මාර වටින ගලක් සැෆ්‍රීන් කියන්නේ. මේ බලන්න. මෙන්න මේක අපි මේ සැෆ්‍රීන් ගැන එහෙම වෙනම වීඩියෝ එකක් සාකච්ඡා කරමු. මොකද ගොඩක් අය මේක ටිකක් පටල ගන්න ගලක්. සැෆ්‍රීන් ගල එහෙම මේ බලන්න. ඉතාමත් වටිනවා. හරිම වටිනවා. මේක දිල්හාන් මට විතරක් නෙවෙයි ඔයාලටත් එක්ක තමයි මේ තෑග්ග එවලා තියෙන්නේ. ඒත් එක්කම මේක ගොඩාක් අපේ දුනිල් පාලිතිස කතා කරපු ගල් වර්ගයක්. ඒක තමයි මේකේ නමක් දාලා තියෙනවා. ලස්සනට පැක් කරලා තියෙනවා. මේ මයොනයිට් ස්කැපොලයිට් ගැන වෙනම කතා කළ යුතු මාතෘකාවක්. අපි ස්කැපොලයිට් ගැන වෙනම කතා කරා වීඩියෝ එක. මේ තියෙන මයොනයිට් ස්කැපොලයිට්. මේක මයොනයිට් ස්කැපොලයිට් කියලා කියන්නේ. ඒතකොට මේකෙත් අපිට RI values එහෙම check කරලා මේවල ලස්සන වීඩියෝස් කරන්න පුළුවන්. සාමාන්‍ය ස්කැපොලයිට් ගල් ටිකක් ඔය ක්වාර්ට්ස් වලට එහෙම කටි රවට්ට ගන්න ගල්. නමුත් මේවල යම් කිසි වටිනාකමක් නේ. ක්වාර්ට්ස් වලට සාපේක්ෂව වටිනාකමක් තියෙන ගල්. මේකේ හොඳ ක්ලීන් ලස්සන ගලක් හදන්න පුළුවන්. මේ හොඳ 3D කට් එකක් එහෙම ගවුවොත් ලස්සනට එයි. මොකද්ද මේක? කෝනර් රූෆින්. මේ අතිශය වටිනවා. මේක වටිනාකම් මට විතරක් නෙවෙයි තියෙන්නේ. අපේ ඕගොල්ලොන්ට ඊට පස්සේ අපි පන්ති වලට සහභාගී වෙන අයට. ඒතකොට ගොඩාක් වටින ගලක්. කෝනර් රූෆින් ගල. මේ කෝනර් රූෆින් ගලේ බලන්න විශේෂත්වය මේ වගේ ගල් ඔයාලට හම්බෙලද මේක රෙයා ගලක්. මේකේ ක්ලීවේජස් පිටින විදිය බලන්න. ක්ලීවේජස් දැන් මේ පැත්ත තමයි කෝනර් රූෆින් ක්‍රිස්ටල් එකේ තියෙන්නේ. මේ පැත්ත තමයි ක්‍රිස්ටල් එක. මේ ක්‍රිස්ටල් එකට සාපේක්ෂව මෙහෙට තමයි ක්ලීවේජස් වල පිහිටීම දකින්න හම්බෙන්නේ. එතකොට මේ ක්ලීවේජස් වලින් එහෙම කෝනර් රූෆින් ගල වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්ලීවේජස් වල පිහිටීම බලන්න. මේ පැත්තට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර මොන ක්ලීවේජස් වගේද? මේක පර්ෆෙක්ට් බැසල් ක්ලීවේජස් වෙනවා. මේ ටොපෑස් වල තියෙන ක්ලීවේජස් වලට සමාන. ඒ කියන්නේ පඩියන් වල ක්ලීවේජස් වලට සමාන. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මේ බලන්න කලර් එක ඔයාලට පේනවා ඇති. මේ බලන්න කලර් එක ඔයාලට පේනවා ඇති. මෙන්න මේක කෝනර් රූෆින් කියන ගල. මේක රෙයා ගලක්. ක්‍රිස්ටල්ස් ටිකක් තියෙනවානේ. මේ බලන්න. බොහොම ස්තුතියි. මේක වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ක්වාර්ට්ස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද මේක? මේක කොරන්ඩම් ක්‍රිස්ටල් එකක්. නෙමේ. ඔව්. කිරින්චි පොකුරක් තියෙන. කිරින්චි ක්‍රිස්ටල් පොකුරක් තියෙන්නේ. මේ අර මේ තියෙන අෂ්ටතලීය ස්වරූපය අපිට ඒක දකින්න පුළුවන්. මෙතන මේ බලන්න. ලස්සන මේවා මොනවද මේ? ටෝමලින් ක්‍රිස්ටල් වර්ග. මේ මොකද්ද මේක? ඔක්ටාහෙඩ්‍රල් නේද? අෂ්ටතලීය හැඩේ තියෙන මේක නම් කිරින්චියක් බරත් එක්ක. ඒතොර අන්නේ වගේ ගල් ගොඩාක් දාලා තිනවා. එතන මේකත් කෝනර් රූෆින් වගේ ගලක්. කෝනර් රූෆින් තමයි. බලන්න ඕනේ හරියට. මං හිතන්නේ කෝනර් රූෆින් තමයි. තියෙනවනේ අර මේ ක්‍රිස්ටල් එකේ වගේම බලන්නකො. ක්‍රිස්ටල් එකේ වගේම ඒක දකින්න පුළුවන් මේක. ඒතර ඔන්න ඔය වගේ අපිට ගල් සෙට් එකක් දාලා දෙනවා. තව මම හිතන්නේ පොඩි ගල් ටිකකුත් තියෙනවා. එක ගල් තියෙනවා නේද? ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මේවා ගැන අපි විශේෂයෙන්ම සැෆ්‍රීන් ගැන, කෝනර් රූෆින් ගැන වෙනම සාකච්ඡා කරමු. මෙතන මේ සර්කන් වර්ග, ඊට පස්සේ ගානට් වර්ග වගේ දාලා තියෙනවා නේද? ඉතින් ඔය දිල්හාන් vlogs channel එක අපිට මැනික් ශේෂ්ත්‍රයේ ඉන්න අයට ගොඩක් වටින channel එකක්. ඒකට මූලික හේතුව තමයි දිල්හාන් vlog channel එකේ අපි අතර දැන් නැති, නමුත් අපේ රටේ හිටිය නෙවෙයි ලෝකේ හිටිය
අති විශිෂ්ට ජෙමොලොජිස් කෙනෙක් වෙන දුනිල් පාලිත්සගේ වීඩියෝ සීරීස් එකක් තියෙනවා. එතුමා නැති වෙන්න කලින්. ඒතකොට මේ වීඩියෝ සීරීස් එකෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ආරාධනා කරා මම channel එකේ link එක පහලින් දාලා තියන්නම්. සමහරට බලලා ඇති දැන් වෙද්දි. අනිවාර්යෙන් මේ වීඩියෝ සීරීස් එක බලන්න. ඔයා ජිම් ෆීල්ඩ් එකේ ඉන්නවනම් මේ රෙයා ගල් ගැන ලොකු ලස්සන වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී බොහෝ විට දිල්හන් vlog එක එකතු වෙලා අපි තවත් වැඩසටහනක් එයාගේ YouTube channel එකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා channel එක subscribe කරන්න අනිවාර්යෙන් අර videos ටික බලන්න. ඔයා මේ field එකේ ඉන්නවනම්. එහෙනම් අතව වීඩියෝ එකකින් අපි හම්බෙමු.